මෙවර ලෝක කුසලාන් තරඟාවලියේ අන්තපරාජයන් අත්කරගත් ලාංකීය කණ්ඩායමේ සුපිරි අටවටේ අවසන් තරඟයට පාකිස්තානයට එරෙහිව පැවැත්වේ. මේ වෙනකොටත් ලාංකීය කණ්ඩායම ලෝක කුසලාන් තරඟාවලියෙන් ඉවතට වැටි අවසන්. ඔවුන්ගේ කණ්ඩායමේ සුපිරි අටවටේ අවසන් තරඟය තමයි හෙට පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පල්ලි කැලිපිටියේදී පැවැත්වෙන්නේ. සුපිරි අටවටේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථකත්වයක් නොතිබුණත් අනෙක් කණ්ඩායම් නම් හොඳින් තරඟ පිටිය තුළ දස්කම් දක්වනවා. සෙමි ෆයිනල් සඳහාද මේ වෙනකොටත් කණ්ඩායම් කිහිපයක් ටිකට් දිනාගෙන අවසන්. ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ දැන් තත්ත්වය ගැන හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතාත් සිය ට්වීට් ගිණුමේ සටහනක් තබා තිබුණා. සෑම පැත්තකම විශාල වේදනාවක් තිබෙනවා. ප්‍රේක්ෂකයෝ දුකෙන් ඉන්නවා. ක්‍රීඩකයොත් වේදනාවට ලක් වෙලා ඉන්නවා. මමත් මේ වගේ ඩ්‍රෙසින් රූම් වල හිටපු කෙනෙක්. ඒක ලේසි නැහැ. නමුත් මේ වගකීම මේ ක්ෂේත්‍රය සමග එන දෙයක්. ඔබේ රටත් ඔබේ ජනතාවත් නියෝජනය කරන එක බරක් වගේම විශාල ගෞරවයක්. ලෝක ක්‍රිකට් වේගයෙන් වෙනස් වෙද්දී අපි එකම දේ නැවත නැවත කරමින් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. අපි මේ වෙනස්කම් වලට හැඩගැස්වී නැහැ. ඒ වගේම මෙහෙම ගියොත් අපි අදාළ නොවන තත්වයකට වැටෙන්න පුළුවන්. යනුවෙන් ඔහු සටහනේ තබා ඇත. ක්‍රිකට් රසිකයෙක් විදිහට මම නම් කියන්නේ අපේ ක්‍රිකට් එක ආයමත් ගොඩ ගන්න පුළුවන්. නමුත් මේ වෙනකොටත් තිබෙන පරිපාලනය සහ ක්‍රීඩකයන් යන සියල්ලන්ම සුද්ධ කර අදහස් සහ දක්ෂතාව වලින් සම්පූර්ණ නව පාලන ක්‍රමයක් සහ නව ක්‍රීඩකයන් අවශ්‍යයි. නැතහොත් මේ සිටින ක්‍රීඩකයන්ගේ පරිපාලනය දෙකෙන්ම ඉදිරියට තරඟ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබා ගන්න බෑ. අද හැදෙයි හෙට හැදෙයි කියලා බලාගෙන සිටියට තාමත් හැදුනේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම වලපල්ලට ඇදී ගිහින් තිබෙදී කණ්ඩායමේ නායකත්වයේ දසුන් අරගෙන යලි පිබිදී 2022 වසරේ ලාංකීය කණ්ඩායම ආසියානු කුසලානයක් තම මව්බිමට රැගෙන ආවා. නමුත් 2023 වසරේ එක්දින ආසියානු කුසලාන තරඟාවලියේ ෆයිනල් දක්වා ලාංකීය කණ්ඩායම පැමිණ ෆයිනල් තරඟාවලියේදී ඉන්දියාව ඉදිරියේ ලකුණු 50ට ඕල් අවුට් වුණා. එදා පටන් වැටෙන්නගත් ශ්‍රී ලංකා කණ්ඩායම තාමත් වැටිලා. ඊට පසුව ලාංකීය කණ්ඩායම තරගනම් ජයගත්තා. නමුත් ඒ කුඹුරු පිච්වල එම ජයග්‍රහණ නෙමේ නියම ජයග්‍රහණ. තාමත් ලාංකීය කණ්ඩායමට ලංකාවෙන් පිට තරග ජයග්‍රහණය කරන්න බෑ. දැන් නම් ලංකාව තුලවත් ජය ගන්න බෑ. මේකද ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ. මේ යන විදිහට නම් 20 කණ්ඩායමේ නායකත්වයත් බොහෝ විට දසුන්ගෙන් ගැලවේවි. මම නම් දන්නේ මෙච්චරයි. කොච්චර නායකයන් මාරු කරත් ටීම් එක ගොඩ ගන්න බෑ. ගොඩ ගන්නව නම් ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ගෑවුණු සියල්ලන්ම සුද්ධ කර අලුත් පාලනයක් සහ නව ක්‍රීඩකයන් අවශ්‍යයි. මගේ මතයට අනුව නම් හෙට තරගයත් පාකිස්තානයට මුදලට විකුණ අවසන්. ඒ තරමට මේ පරිපාලනය විශ්වාස කරන්න බෑ.